ඉතින් කොහිල දළු වලින් රසම රස මෙන්න මේ වගේ කොළ පාටට හිටින ලස්සනට කොහිල දළු ව්‍යාංජනයක් හදමුද? ඉතින් මේ තියෙන්නේ කොහිල දළු ටික. ඉතින් මේ ටික හොඳින් සෝදලා මම කපා ගන්න තමයි යන්නේ. ඉතින් කොහිල දළු දඬු ඔයාලට අතින් උනත් කඩන්න පුළුවන්. ඉතින් මගේ තව වීඩියෝ එකක් මම දාලා තියෙනවා හදන විදිය. ඒකේ නම් අතින් තමයි කඩන්නේ. ඉතින් දැන් අද මම පෙන්නන්නේ මේක පිහියෙන් තලලා චූටිට කපා ගන්න විදිය. ඉතින් මම මෙන්න මේ වගේ පිහියේ අනිත් පැත්තෙන් පොඩ්ඩක් මේක හොඳට දඩු ටික තලා ගන්නවා. ඊට පස්සේ කුඩාවට රවුමට කපා ගන්නවා. දැන් අතින් කඩනකොට ටිකක් ලොකුවටනේ කැඩෙන්නේ. ඉතින් මම මේ විදිහත් කරලා බලන්න මේ විදිහට ඇත්තටම කොහිල දළු ව්‍යාංජනය මාර රහයි. ඉතින් මෙන්න මේ විදිහට පොඩ්ඩක් පිහි අනිත් පැත්තෙන් තලාගෙන ඊට පස්සේ කුඩාවට රවුමට කපා ගන්නවා. ඉතින් මේ ගොඩක් රස වෙන්නේ මේ කපා ගන්න කොහිල දළු ටික හොඳට මේ අපේ තුන පහ කුඩුත් එක්ක අනා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඉතින් මම මේකට කහ කුඩු ලුණු කුඩු තුන පහ කුඩු මිරිස් කුඩු එකට එකතු කරගන්නවා. මිරිස් කුඩු නම් චුට්ටක් අඩුවෙන් මම එකතු කරගන්නේ. තුන පහ කුඩු තමයි වැඩිපුර එකතු කරගත්තේ. ඉතින් මේ මිශ්‍රණය හොඳට මේ ටිකත් එක්ක හොඳට කලවම් කරගන්න. ඉතින් මේක හොඳට කලවම් කරගන්න මම දැන් ටෙම්පරාදුව කරගන්න තමයි යන්නේ. ඇත්තිලිය හොඳට රත් වුණාට පස්සේ තෙල් එකතු කරගන්නවා. ඒකට මම සූදුරු ටිකක් අබ ඇට ටිකක් එකතු කරලා ඒක බැදීගෙන එනකොට ඉඟුරු සුදු ලුණුත් එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු, රම්පේ කරපිංචා, අමු මිරිස් ටිකක් එකතු කරලා හොඳට මේක ටෙම්පරාදුව කරගන්නවා. ඉතින් මම මේ ටෙම්පරාදුවටම එකතු කරගන්නවා උම්බලගල ටිකක්. ඉතින් මේක එකතු කරගෙන මේ ටෙම්පරාදුවත් එක්ක හොඳට බැදගත්තාම මාරම රහයි මේ කොහිල දළු ව්‍යාංජනය. ඉතින් දැන් මම එකතු කරගන්න යන්නේ අර අනාගත්තු කොහිල දළු ටික. ඉතින් මේ ටෙම්පරාදුවත් එක්ක හොඳට මේ කොහිල දළු ටික කලවම් කරගත්තට පස්සේ එකතු කරගන්නවා කුරුඳු කෑල්ලක්, ඒ වගේම ගොරක කෑල්ලක්. ඉතින් මේක ඇඹුල සඳහා තමයි මම මේක එකතු කරගන්නේ. ඉතින් ඒ ටිකත් හොඳට කලවම් කරලා මම මේක වහලා තඹ ගන්නවා චුට්ට වෙලාවක්. ගොඩාක් වෙලා තඹ ගන්නේ නැහැ. දැන් වතුර දාන්නෙත් නැහැ. ඉතින් මම මේක තෙල් එකෙන්ම තමයි මේක තඹ ගන්නෙ. ඉතින් උගුල ඇරලා පොඩ්ඩක් කලවම් කරන්න. එතකොට අඩිය අල්ලන්නේ නැතුව තඹ ගන්න පුළුවන්. ඉතින් මේකට ඊට පස්සේ පොඩ්ඩක් වෙලා තැම්බුණාට පස්සේ මම එකතු කරනවා මිටි කිරි. මිටි කිරි එකතු කරලා අබකුරු ටිකකුත් එකතු කරලා මේක හොඳට නටනකම් උයා ගන්නවා. ඉතින් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මොකද කිරි කැටි ගහන්න පුළුවන්. කිරි ටික හොඳට නටනකම් උතුරව ගන්න ඕනේ. ඉතින් මේක ওই විදියට මේ කිරි ටික හිඳෙනකම් හොඳට උයා ගන්න. ගොඩක් වෙලා උයා ගන්නත් එපා. මොකද මේක අර කොළ පාට ගතිය නැත්තම් නැති වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ ලස්සන කොළ පාටක් එක්ක මේ කොහිල දළු ව්‍යාංජනය හදා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අර මේක කලවම් කරමින් උයාගෙන බලන්න මම හදාගත්ත කොළ දළු ව්‍යාංජනය ලස්සන කොළ පාටක් තියෙනවනේ. ඉතින් මේක හදලා බලන්න. ඉතින් ගොඩාක් වෙලා තඹ ගත්තොත් මේකේ තියෙන කොළ පාට ගතිය නැති වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා.